පොඩි දෙයක් කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් 2026 අපි ලබලා ඉවරයි. පොඩි ගමනක් යන්න ලෑස්තිලා ඉන්නේ. 2025 අවුරුද්ද ඉගෙන ගත දෙයක් තියෙනවා. මට පොඩ්ඩක් සනීප නැති වෙලා හිටියා. අසනීප දැන් සතියක් විතර වෙනවා. මේ 2025 අවුරුද්දේ මම ඉගෙන ගත දෙයක් තමයි කවදාවත් තමන්ව දෙවෙනි තැනට දාලා තව කෙනෙක්ට පළවෙනි තැන දීලා උදව් කරන්න යන්න හොඳ නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි එහෙම උදව් කරනවා කියලා කියන්නේ ඇත්තටම එයා හිත හොඳ කෙනෙක්. ඒ වගේම අනිත් කෙනාට එයා තමන්ගේ උපරිම සපෝට් එක දෙන්න කැමති කෙනෙක්. ඉතින් එහෙමයි කියලා තමන් දෙවෙනි තැනට දාගන්න නැතුව අනිත් කෙනාට පළවෙනි තැන දුන්නාම එයා හිතනවා ඒක අපේ මොඩකම කියලා. එහෙම නෙමෙයි. ඒ කෙනාගේ ඇත්තටම හිත හොඳකම නිසා තමයි එහෙම කරන්නේ. හැමෝම එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක එයාගේ විදිය, මේක මගේ විදිය. ඉතින් මම මේ අවුරුද්ද ඉගෙන ගත්තේ අනිත් කෙනා කොහොම කරත් තමන්ගේ හිතට තමන්ට කොහොමද තව කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න පුළුවන්. ඒ දේ තමයි වටින්නේ. මොකද අපි මේ ජීවිතේ යන දවසට මේ කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. කරපු හොඳ සහ නරක විතරයි අපි අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අලුත් අවුරුදු පණිවිඩෙත් එක්ක මම හිතනවා ඔයගොල්ලෝ එකකින් යම් දෙයක් ඉගෙන ගන්න දෙයක් ගන්න ඇති කියලා. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.